හලෝ මම ඉන්නේ දැන් සලමංකා මාකට් එකේ ටස්මේනියා වල. ඉතින් අයියා යක්කයි කාර් එක දුන්නා වටයක් ගහලා ඉන්න කියලා. මෙතන කලුවරේ තියෙනවද දන්නේ නැහැ කාර් එක. ඉතින් ශ්‍රී ලංකන් ඩ්‍රයිවිං ලයිසන් එකට මෙහි ටෙම්පරරි පීරියඩ් එකක් ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඉතින් මම විසිටර් වීසා නිසා මම කොහොමත් මාසයක් වගේ හිටිය නිසා මට ඒ කාල සීමාව හොඳටම ඇති. ඒක නිසා මට ඒ chance එක හම්බුණා. මම මෙල්බර්න් වලදී වෙරබි වලදී පොඩි දුරවල් ඩ්‍රයිව් කරා. ඉතින් අදත් මේ අලුත් rules regulations එක්ක ඩ්‍රයිව් කරගෙන ආවා. ඒ කියන්නේ ස්ට්‍රෙස් එකක්. ඒ කියන්නේ අපි ලංකාවේ යනවා වගේ නෙමෙයි. පට්ට ඩිසිප්ලින්ඩ් විදිහට තමයි මිනිස්සු ඩ්‍රයිව් කරන්නේ. ඉතින් ඔන්න සලමංකා මාකට් එකට ඇවිල්ලා ඉන්නේ. මෙතන අද ගොඩක් හැපනින් නැහැ. නමුත් වීකෙන්ඩ් එකේ මෙතන ගොඩක් ඕපන් බාස් ඒරියා වගේ මෙතන තියෙන්නේ. බලමු GoPro එකට ගොඩක් කලාවට අහු වෙන එකක් නැහැ. ඒක නිසා මම බැලුවේ ෆෝන් එකෙන් ගන්න කියලා. හරි අපි GoPro එකෙන් එන ෆෝන් එකට මාරු වෙමු. ඕක තමයි මේ සලමංකා ටික ඇතුලේ දේවල් අපිට පිටිපස්සේ පේන්නේ. මේවා මම හිතන අතන වෝටර්ෆෝල්ස් නම්මනම් දේවල් ටිකක් තියෙනවා. ඒව ඕනේ නැහැ. මොකද අද ඇක්ටිව් නැති නිසා. අනික දැන් වෙලාව රෑ 9යි ගානක් නිසා. ඔව් 10යි 5යි. ඉතින් ඒ ටික ඇක්ටිව් නැහැ ගොඩක්. මේක වීකෙන්ඩ් එකේ රෑ වෙනකන් තියෙනවා කියලා තමයි අයියා කිව්වේ. ඉතින් වීකෙන්ඩ් එකේ නැති නිසා මෙහෙම හරි බලලා යන්න ආවා. මේ ස්කූටර් ජාතිය මෙහෙ තියෙනවා. මම මෙල්බර්න් වල ඉති පැත්ත බයික් එක. මේ දෙන ස්කූටර් සීන් එක. මේකේ ඇප් එක බීම කියලා. බීම් කියලා. මම දැන් මේකේ වටයක් ගියා. ඔයගලන්ට මේ පොඩි මෙතන මේ ඒරියා එකේ අට ගන්න වීඩියෝ එකක් වගේ ඇති. ඒක බලන්න. ඒක මාර රාත. මේක අන්ලොක් කරන්න $1 ගන්නවා. ඊට පස්සේ පැයකට 7.51 ගානේ තමයි ඒගොල්ලෝ විනාඩියකට 7.1 ගානේ තමයි 7.51 ගානේ තමයි ඒගොල්ලෝ charge කරන්නේ මේක පදිනවට. ඉතින් public transport scene එකක් වගේ තියෙන්නේ. තමන්ට කැමතිතරකින් ගත්තා. තමන්ට නවත්තන්න ඕන තැනට ගිහිල්ලා බැලුවා. එතන allocated locations වල බලලා නවත්තනවා. හරිම ලස්සනයි. වැඩේ මේවා ඉතින් ලංකාවට දාන්න පුළුවන් නේද දන්නේ කී දෙනෙක් මේ උස්සයි. මේ යාර සම්පූර්ණ සිකියුරිටි තියෙනවා. GPS දාලා හෙල්මට් එක ලොක් වෙනවා. මම බයික් එක අන්ලොක් කරන්න QR කෝඩ් ස්කෑන් කරලා පස්සේ තමයි මේ හෙල්මට් එක අන්ලොක් කරන්න කියලා මගෙන් අහනවා. හෙල්මට් එක තියෙනවා නම් ඒක අන්ලොක් කරන්න ඕනේ නැහැ කියනවා. ඒ වගේ සීන් ටිකක් තියෙනවා. ඉතින් මේවා කවදා ලංකාවට එයිද කියලා කවුද දන්නේ? ඕකේ එහෙනම් අපි යමු මේ වීඩියෝ ඉස්සරහට.